එන්න ආසාවෙන් ඉරපු තනන්නේ. පටක් නොදී. කමන් නෙදී යාලා දැක්කම කනවා. Hi guys, welcome back to our YouTube channel. ඔන්න අපි ඔයාලට මේ vlog එකක් ගෙන්නේ සෑහෙන කාලෙකින් මේ සති 3ක් විතර දැම්මේ නැහැ මම හිතන්නේ. සති 3ක් විතර දැම්මේ නැහැ මොකද වැඩ ටිකක් තිබ්බා අවුරුදු ආවා. ඉතින් ඒකත් එක්ක යන්න බැරුණ පොඩ්ඩක් නේ. වැඩියෙන්ම මෙන්න මෙයා හින්දා මෙයාට නිවාඩු ගන්න හරිම අමාරුයි. ඉතින් මේ අද අපි මේ පොඩි ස්පෙෂල් තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දෙන්නම එන්න ආසාවෙන් ඉරපු තැනන්නේ. මොකද අපි කලින් දැක්කා මේ වීඩියෝස් තියෙනවා මේ Facebook එකේ TikTok එකේ හැම තැනම මෙයාලගේ වීඩියෝස් තියෙනවා දැක්කා. ඉතින් අපිත් ආවා මෙතනට එන්න ඕනේ කියලා හිතලා ඉතින් කොහමරි එහින්නෙත් හරිනේ. ඇත්තටම හීනයක් කළා තිබෙ මෙතනට එන්න. ඔයාලට දැනුත් පේනද මේ පිටිපස්සේ මේ මල් වලින් පුරවලා තියෙන්නේ. මල් වත්තක් මැද වගේ ඉන්නේ නිකන්. දැන් ඔයාලා හිතන වැඩි අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් කොහෙටද කියලා කියමුනේ. ඉස්සරහට ගියමු නේද වීඩියෝ එක යනකොට බලා ගන්න පුළුවන් අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. රස කෑම සෙට් එකක් try කරන්න ඇවිල්ලා ඉන්නේ. ඔව් කෑම මේ ගොඩ කාලෙකින් කෑවේ නැහැ එළියෙන් කෑවේ නැහැ කියලා මම වදදී හිටියා මෙයා. ඉතින් මම එක්කන් ආවා ලස්සන තැනක්. මේක මීගමුයි තියෙන්නේ. නෙගම්බෝ. ඉතින් ලස්සන තැනක් බලමු ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තැන කොහෙද තියෙන්නේ කොහමද එන්නේ. මෙයාලා කෑම කොහමද රහ ගන්න මොනවද කියලා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. එහෙනම් අපි යමු. නම් බලමු මේ සැරේ අපි කොහෙටද වෙන්නේ කියලා. No, you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long. ඔන්න ඉතින් අපි මේ පාර ඇවිල්ලා ඉන්නේ ආකේඩියා කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට් එකට. ඔයාලට පේනව නේද මේ රෙස්ටොරන්ට් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් හරිම ලස්සන වෙනස්ම විදිහේ වයිබ් එකකට තමයි මේකේ ඉන්ටීරියර් එක කරලා තියෙන්නේ. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන තැන හරියටම කියනවා නම් ඔයගලන්ට හොයාගන්න මාරම ලේසි. මොකද මේක තියෙන්නේ මීගමුවේ C ස්ට්‍රීට් එකේ චර්ච් එක ඉස්සරහමයි. තව දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ. ඉතින් ඔයාලට මේ රෙස්ටොරන්ට් එකේ කෑම වල රස බලන්න ඕනේ නම් මීගමුවටම එන්න ඕනේ නෑ. මොකද මෙයාලගේ තවත් බ්‍රාන්ච් එකක් තලවත ගොඩක් තියෙනවා. ඔයාලගේ මොන හරි ස්පෙෂල් ඉවෙන්ට්ස් ඒ කියන්නේ bride to be parties එතකොට birthday parties මේ වගේ ඕනම දෙයක් ඔයගලන්ට මේ ප්ලේස් එකේ arrange කරගන්නත් පුළුවන්. අපි description box එකේ දාලා තියෙන contact numbers වලට කතා කරලා ඔයාලට තව මොන හරි details දැනගන්න තියෙනවා නම් ඒ දේවල් දැනගන්න පුළුවන්. කොහොමද මේ සැරේ අපි ඇවිල්ලා තියෙන ප්ලේස් එක මාර ලස්සනයිනේ. ඉතින් ඔන්න අපිට හම්බුණා මෙයාලගේ මෙනු එක. මට නම් තේරෙන්නේ නැහැ කොහොම තෝරන්නද කියලා. මොකද ෆුඩ් වෙරයිටිස් ගොඩාක් තියෙනවා. මේ පේනවද? ස්ටාර්ටර්ස් තියෙනවා, සූප්, සැලඩ්, ඔම්ලට්, එතකොට මෙයාලගේ ස්පෙෂල් ඩිෂස් තියෙනවා. බර්ගර්ස්, සෑන්ඩ්විචස්, රයිස් රෝල්ස්, සයිඩ් ඩිෂස්, නූඩල්ස්, කොත්තු, පාස්ටා කියන්න බැරි තරම් ෆුඩ් වෙරයිටිස් ගොඩාක් තියෙනවා. එතකොට බෙවරේජස් තියෙනවා. එතකොට ඩෙසර්ට්, එතකොට මොහිතෝ, මොක්ටේල්ස්, ලැසි මේ වගේ බෙවරේජස් තියෙනවා. ඇත්තටම මම නම් තේරෙන්නේ නැහැ මෙතනින් කොහොමද තෝරගන්න කියලා. මං කන්න ආස කෑම හැමදේම වගේ තියෙනවා. එහෙනම් අපි තවත් වෙලා ගන්නේ නැතුව ඉක්මනටම අපේ කෑම සෙට් එක ඕඩර් කරලා බලමු මේ සැරේ අපි මොනවද කන්නේ කියලා. මෙනු එකෙන් බලලා හරිම අමාරුවෙන් කෑම සෙට් එකක්ම අපි ඕඩර් කරා.
මම ඔයගලන්ට දැන් මුලින්ම කියලා ඉන්නම් මොනවද අපි අද ඕඩර් කරේ කියලා. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා සෑන්ඩ්විචස්. මෙයාලගේ සෑන්ඩ්විචස් ගොඩාක් වෙරයිටිස් තිබුණා. එතනින් අපි ගත්තා ටූනා සෑන්ඩ්විචස්. ඒකට සෑන්ඩ්විචස් 4ක් තියෙනවා. එතකොට කෙචප් දීලා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකකුත් තියෙනවා. මේක ඕගොල්ලන්ට ස්පයිසි විදිහට ස්පයිසි කන්න කැමතියට ස්පයිසි විදිහට එන්න නැත්නම් සැර අඩුවෙන් වුණත් ඔයාලට කියලා මේක කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ක්‍රීම් ඔෆ් ভেජිටබල් සුප් එකක් තියෙන්නේ. ඒකේ ভেජිටබල්ස් එහෙම දාලා හරිම ක්‍රීමි පාටයි ඒක නම් රස බලනකම් ඉවසිල්ලක් නැහැ. ඊට පස්සේ තියෙනවා පෙනීෂියම් පාස්ටා ක්‍රීම් සෝස්. මේක වයිට් සෝස් එකෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවද ඉස්සෝ හිම හොද්දට දාලා තියෙනවා. ඒකත් මාරම රස පාටයි. ඊළඟට අපි මෙයාලගේ සයිඩ් ඩිෂස් වලින් ගත්තා ස්වීට් ඇන්ඩ් සවර් චිකන් පෝෂන් එක. ඔයාලට පේනවද ඒකේ හොඳට පයිනැපල්, එතකොට කැප්සිකම්, බෙල් පෙපර්, අනියන් මේ හැමදේම දාලා ඒකත් හරිම රස පාටට තියෙනවා. ඊට පස්සේ අපි මෙයාලගේ තිබ්බා රයිස් වෙරයිටිස් ගොඩක්. එතනින් අපි ගත්ත ශ්‍රින්ප් රයිස් එකක්. ඔයාලට පේනවද ඒකත් හොඳ ලොකු පෝෂන් එකක් තමයි තියෙන්නේ. ඒකේ වෙනම චිලි පේස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ උඩින් ඉස්සෝ එහෙම හොඳට ඇඩ් කරලා තමයි ඒ රයිස් එකත් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි බොන්න ගත්තා බෙවරේජස් දෙකක්ම. මම මුලින්ම මේක ගැන කියන්නම්. මේක එනර්ජයිසර් මොක්ටේල් එකක්. මේක හදලා තියෙන්නේ රෙඩ් බුල් එකයි එතකොට ලයිම් මෙහෙම ඇඩ් කරලා ඒක අර බ්ලූ ලගූන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයාලට ගන්නවා නම් පැෂන් ෆෘට්, ගුආවා, ස්ට්‍රෝබෙරි මේ ඕනම ෆ්ලේවර් එකකින් ගන්න පුළුවන්. ඉතින් අපි බොන්න ආස විදිහට ඒක හදාගත්තා කියලා. ඊට පස්සේ තියෙනවා බ්ලැක් කරන්ට් ස්මූති එකක්. ඒකත් රස වාරට තියෙනවා. හොඳට තික් එකට තියෙනවා. ඔයාලට එක එක ස්මූති මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ ටික තමයි අද අපි try කරලා බලන්න මේ රෙස්ටොරන්ට් එකෙන් ඕඩර් කරේ. ඔන්න ඉතින් මම ආසම දේ කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ වගේ රස බලන්න හදන්නේ. ඉතින් මම හිතුවා මුලින්ම සුප් එක බීලා බලනවා කියලා. මුළු පිටින් තියෙනවා. අපි ගත්තේ ක්‍රීම් ඔෆ් ভেජිටබල් කියලා ඔයගලන් කිව්වනේ. ඒක මේ පේනවා හොඳ ටික් එකට තියෙනවා. ඉතින් බලමු. wow මාරම ක්‍රීමි එක. අතරම මාර රසයි ඒක නම්. ඕන මේකට ආස වෙනවා. බලන අයට නේ කැමරාවෙන් පිටිපස්සේ. ඔය ආස වෙන විදිහ එකක්. ඒ කියන්නේ මේ සැර නැහැ. මාර රසයි ක්‍රීමි සුප් එකක්. wow perfect එක. ඊළඟට නේද? ඊට පස්සේ මගේ අත ළඟින්ම තියෙන සෑන්ඩ්විචස් තමයි මම දැන් කාලා බලන්න හදන්නේ. අපි ඒක ගත්තේ ටූනා එකෙන් කියලා මම ඔයගලන්ට කිව්වනේ කලින්. එහෙනම් අපි ඒක කාලා බලමු. මේ ෆිලිං එකෙම හොඳට තියෙන ඔයගලන්ට පේනවද? සෝස් ටිකක් දාලා ඒක ටිකක් ස්පයිසි. මම ඔයාලට කිව්වනේ මේක කැමති විදිහට හදාගන්න පුළුවන් කියලා. සැර කන්නාසින් සැර විදිහට ඒක හදාගන්න කියලා ඒගොල්ලන්ට. ටූනාම හොඳට දාලා දිනවා අනියන්. එතකොට ඊට පස්සේ මිරිස් කැලින් පේනවද මේගොල්ලන්ට? ඒක නම් මාර රසයි. පාන් එක මේ හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. රසට නැට වෙනවා. මාර රසයි. උන්ට හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. හොඳ දන්නේ නැද්ද? වරහුනේ. වුණා මට වුණා. මාරු. මේ වුණා අතාරින්න හිතන්නේ මාරම රසයි. ඒ කියන්නේ මේ ඕකට හම් වෙනවනේ මේ පෝෂන් එකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් හම්බ වෙනවා. ඊට පස්සේ මම දැන් කන්නේ මොකක්ද හිතාගන්න බෑ. තුනම ආසයි. මේක කාලා බලමුද? අපි සයිඩ් ඩිෂස් වලින් ගත්තේ ස්වීට් ඇන්ඩ් සවර් චිකන් එකක්. ඒකේ මේ බලන්නකෝ. සෝස් එකක් ඇඩ් කරලා එතකොට පයිනැපල් පීසස් අනම්මනම් මේ හැමදේම තියෙනවා. පයිනැපල් කන්න මම කොහොමත් ආසයි. ඉතින් මං හිතනවා මේකටත් මං කොහොමත් ආස වෙයි කියලා. මේ පේනවද මේ? ලොකු චිකන් කෑලි තියෙන මේ පේනවද? wow
මේක අර පයිනැපල් රස හොඳට එනවා. ස්වීට් විදිහට තමයි තියෙන්නේ මේක. නමේම තියෙනවනේ ස්වීට් ඇන්ඩ් සවර් කියලා. නමේ විදිහටම තියෙනවා. මම ආපහු පයිනැපල්. චිකන් එකයි අර පයිනැපල් එකයි හපෙද්දි මාරම රසක් තියෙනවා. ඔයාලා තවත් මෙයාගේ සයිඩ් ඩිෂස් එක එකේව තියෙනවා. අනිවාර්යෙන්ම මේක ගන්න. මම ඔයාලට highly recommend කරනවා මේක. wow මාරම රසයි. දැන් මම try කරලා බලන්න හදන්නේ මෙයාලගෙන් අපි ගත්ත pasta එක. පේනවද මේ? ඉස්සෝ එහෙම මේ මදිනෝ කියන්න උඩින් දාලා තියෙනවා පේනවද? ඉස්සෝ පිටින්ම දාලා තියෙන්නේ. ඒක white sauce එකෙන් හදලා තියෙන්නේ cheesy එකක්. cheese එක හොඳට add කරලා තමයි හදලා තියෙන්නේ. මං ආසම ඉස්සෝ කියලා දන්නවනේ. ඉන්න ඉස්සෝ ගැලක් කාලා බලමු. කෑල්ල නෙමෙයි ඉස්සෝ පිටින්ම තියෙනවා. තේරෙනවද? පටක් මදි. wow ඔක චීස් එක නේද? මම කියන්නේ චීස් රහ හොඳට තියෙනවා. අර ක්‍රීමි රස චීස් හොඳට ඇඩ් කරලා තියෙනවා. මෙයා මේ රහ බලනවා කියලා හැම එකම කකා ඉන්නවා මට කන්න දෙන්නෙත් නෑ වේවනේ. එනවත් එනවද? තාම මොනවාද? රයිස් විතරක් ඉතුරුයි. එකක් කාලේ. කොහොමද? නෑ ඊට පස්සේ එකක් කන්න. නේ මම කාලින් නම් දෙනවා නම් කන්නම්. නේ රයිස් එක බලමු. බලමුනේ. දැන් මම මේ අපි ගත්ත රයිස් එක කාලා බලන්න හදන්නේ මේ අපි ඔක්කොම ගත්තේ මේ සී ෆුඩ් විදියටද නෑනේ. උනේ චිකන් එක විතරනේ මේ වෙනස්. මොකද මෙහි ඉතින් දන්නවනේ මීගමෝ කියන්නේ ඉතින් සී ෆුඩ් තමයි. ඒ හින්දා අනිත් එක මම කොහොමත් ඉස්සෝ ගන්න ආසයි. ඒ හින්දා අපි ගත්තා ශ්‍රීම්ප් රයිස් එකක්. ඒකේ මේ පේනවද මේ උඩින් හොඳට ඉස්සෝ කෑලි හැම දාලා තියෙනවා. කෑලි නෙමෙයි ඉස්සෝ පිටින්ම දාලා තියෙන්නේ නේ. ඔව් කෑලි නෙමෙයි ඉස්සෝ තියෙන්නේ. ඉස්සෝ පිටින්ම තියෙනවා. අපි චිකන් ටෙස්ට් ටිකකුත් දාලම කාලා බලමු. කොහොම මම සැරට ගන්න ආසයි. සැර කියලා ගොඩක් ආවා. නම් ඒකත් කාලා බලමු. මේකට ඔයාලට ඔයාලා වෙනුවෙන් මං ගන්න. කරයිද ගොඩ? සැර නැහැ. හැබැයි චිලි පේස්ට් දැම්මම නම් ටිකක් සැරයි. හැබැයි ඉස්සෝ මේ ගොඩක් දාලා දිනවනේ. රයිස් එකට මේ බිත්තර එහෙම ඇඩ් කරලා තමයි හදලා තියෙන්නේ. චිලි පේස්ට් නැතුව කාලා බලන්නද? සැර නැහැ. සැරට ඕන අයට චිලි පේස්ට් තියෙනවනේ. සැර කරගන්න පුළුවන් ඉතින්. මං එන්නන්නේ දැන්. කොමඩික කාලේ ඉවරයි. වැඩේ දෙන්නේ. කොමඩික කාලේ ඉවරයි මෙයා. එන්න. මං කියනද ඔයා බෙවරේජස් ටික try කරලා බලන්න. එන්න. ඔන්න ඉතින් මමත් ආව වීඩියෝ එකට ඔයාලා නැත්තම් බලේ මොකෝ කියන්නේ. ඔබ යකෝ කියලා වෙන. මම නැත්තම් කට්ටියගේ මං විතරක් තනියෙන් කනවා මෙයා බව්. එහෙම කියලා. එන්නටම කියන්නේ පේනවනේ සයිස් එක. අනේ මේ මං දැන් කෙට්ටුලට එන්න. ඕ බොලද? මේක මේ නිකන් මේ කලර්ස් දෙකක් තිබුණේ දැන් නම් මේ ඔයා මික්ස් කරපු හින්දා ඒක මික්ස් වුණානේ. පේනවද දැන් මේ නිකන් මේ මාර ලස්සනයි නේද? ඔව් මාරම ලස්සනට තිබුණා. දැන් අර මික්ස් කරපු හින්දා කලර්ස් මේ වුණා මම මේක බලන්න දෙනවා. ස්මූති එක බ්ලැක් කරලා මේක මේ මාරම රිෆ්‍රෙෂින් නේ. ඉතින් අර පුර කඩාගෙන මේ බලන්න මේක හොඳට ටික් නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඕ හැලිද. හොඳට ටික් එකට තියෙනවා. අර උඹර කඩාගෙන යනවා. මොක්ටේල් එක? ඔව් මොක්ටේල් එක. මත් මේ ඉබරනෝ නම මසයික මේක මේ ලයින් එතකොට මීන්ට එහෙමත් හොඳට දාලා තියෙනවා. නිකන් ඔයා කිව්වා හරි මේක මේ රිෆ්‍රෙෂින් නේ. මානම රිෆ්‍රෙෂින් මේක. රස්නේ වෙලාවට එම මරු. දැන් මම මේ හැම එකම කාලා බැලුවානේ. ඔයා රස බලන්නකෝ. රස බලලා අපි දෙන රේට් කරමුද? කෑම කොහොමද කියලා.
ඒකට බලන්න හැමෝටම අයිඩියා ගන්න පුළුවන් නේද? මෙන්න මෙයා ආස ඒවල් තියෙනවා පුරවලා හැබැයි ගොඩක් දීප අඩු වෙලා. එයා කමන්න ඉතින් යාලා දැක්කම මං කනවා. මේ මට හිත ගියේ ටූනා සෑන්ඩ්විච් එකට මාරු රසයි. ඔයාලට හටක් කවන්නද? ඒකේ ෆීලිං එකත් හොඳටම දාලා දිනවනේ. එළියට පනිනවා. රසයි වේග. ටිකක් සරයි නේ. උලන්න මට. හ්ම්. කියන මේ පාන් එකත් මේ නියමයි. ක්‍රිස්පිනේ ඒකට තියෙනවා. මරු. මේකත් මරු රයිස් එක. අයත් තමයි. ඇත්තටම මේ මෙතනින් මොකද්ද හොඳම කියලා කියන්න මට නම් අමාරුයි. ඇත්තට මොකද ඔක්කොම එක වගේ රසයිනේ. එක වගේ රස කියන්නේ රස හොඳම තියෙනවා. මෙහෙම ඕනේ ගන්න ඕනේ කියලා ඉතින් මෙයා ඔන්න ඉස්සර ටිකක් හම්බලා දෙනවා. මීගමු ආවොත් ඉතින් දන්නවනේ. සීෆුඩ් ගන්න පුළුවන් ඇති වෙනවා. මේකත් මාරම මේ ක්‍රීමි. ක්‍රීමි රස. ඒ කියන්නේ චීස් එකම හොඳට දාලා තියෙනවා. හොඳම දේ තමයි මෙයාලා අර සීෆුඩ් දානකොට අර හොඳට දාලා තියෙනවා. මදි නොකියන්න දාලා තියෙනවා. මේක ඇත්තටම රහයි පොරු නෙවෙයි. ඇත්තටම රහයි. මේ මේ කන්න තව කන්න ඉන්න. මේක කාල් බලන්න ඕන. මේකට තෝසෙන්න. ඔය පයිනබල් කන්න ආසයි. ඔක්කොම එකපාර කටට දාලා මේ කන්න දෙන්න දුන්නා. ටක් ගාලා බඩ පිරවන දොර මට පිරවන කන්න. මේක ටිකක් අර මේ ස්වීට් ඉනිරියක්. කන්නේ වැඩි දෙන්නේ. පනිර ගොඩාක් නෙමෙයි. අර පයිනබල් එකත් එක්ක පයිනපල් එකත් එක්ක වෙනම ටේස්ට් එකක් එනවා අයියා. මම ෆස්ට් ටයිම් මේ විදිහට හදපු චිකන් එකක් කන්නේ මේ. චිකන් එක විදිහට හදනවනේ. කැම ටික නම් මරු. මම නේද? අපේ රේට් කරමුද? ඒක කරමු. එනක ඉතින් නිල මොකද මෙයා කලින්ම දිවුවනේ. අප්පා හාෆ් නේට හොඳට දෙන්නේ නැති. ඒ නිල හයි. ඒකෙන් මම බොද්දි මාරාස්නෙට තිබුණා. මේ නිල හයි බලන්න මේ ගොඩක් මේ බලන්නේ. හොඳටම දී. ඔව්. සීනි ගැටුව නම. බලන්න. මේක උත්තරා. මේක එපා වෙන්නේ මට. මරු. මම ඒකනේ කිව්වා ආසෙන් තමයි. අපි කාපු කෑම සෙට් එකෙන් රේට් කරමුනේ. රේට් කරමු. මොකද්ද වැඩිම රස ලකුණු කොහොමද දෙන්න පුළුවන් කියලා? මම රේට් කරනවා මේකට ඔයාගේ ෆේවරිට් එකද? 10න් 10. මොකද ඒක රහයි ඇත්තටම. ඒක චීස් මේ එකම කාපු ඒ වගේ ඔයා කියන්නේ 1 2 3 4 5 දෙන්න. ඔව්. එක මේක. හ්ම්. ඒක කියන්නේ මේ මොකද මේ චීස් එකම ගොඩක් තියෙනවා. මම චීස් කන ගොඩක් ආසයි. මේ මේක රහයි මට. මම අනිවාර්යෙන් ලකුණු 10ක්. පාස්ටා එක ඊට පස්සේ ඊට පස්සේ දෙකට රහ බෙහෙරේ අදාළද මේක? ඒ ෆේවරිට්ස් නැතු. මේ කෑම වලින් විතර ගමු. දෙවෙනි එක මේක රහයි. මේක ඇත්තටම රහයි. කියන්න දෙයක් නැහැ අපි ඔක්කොම වල කියලා තියෙන්නේ. ඉතින් මේ පෝෂන් එකත් ලොකුවට තියෙනවා. ඉස්සොත් තියෙනවා ගොඩක්. ඒක සාමාන්‍යයෙන් දෙන්න ඕනේ කන්න පුළුවන් නේද? සරත් නෑ දෙන්නෙක්ට හොඳටම ඇති. ඒක දෙක. ඒ කියන්නේ 10න් 9ක් කියලා දාමු. හා දෙකනේ. එහෙම දාමු. ඊට පස්සේ මේක මේකත් අතාරින්න බෑ මොකද මේකටත් ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන්. ඒකට ඉතින් අර තුන්වෙනි ස්ථාන මේකට දෙන්න. හරි. තුන හැබැයි 10න් 10ම දෙනවා අපිට. මොන තුන දාමු. ඊට පස්සේ මේක හොඳයි. සැන්ඩ්විච් එකද? ඔව් මේක 4. මේක දන්නේ වගේ. ඔව් මේක මට ටිකක් අර ඒක හරියට මම වැඩි කැමති නෑ නේද රහයි අර පැන්ඩාවට මම ගොඩක් කැමති නෑ මේ ඉන්න මම අන්තිමට මේක දානවා සමස්තයක් වශයෙන් ගත්තොත් ඔක්කොම රහයි ඔක්කොම රසයි. මට නම් වැඩිපුරම රස ඔක්කොම රසයි. මට වැඩියෙන්ම හිත ගියේ මෙන්න මේකට. යාළගේ සයිඩ් ඩිෂ් එකට. එයා කොහොමද පැන්ඩා ගන්න කැමති කියන්නේ මේකේ අර පයිනපලුයි නම් ඒවා වෙජිටබල්ස් ඒ ඇඩ් කරලා තියෙන නිසා මට ඒක ඇත්තටම හිතට ඇල්ලුවා. රසයි ඒ ටේස්ට් එකට මම ආසයි. ඉතින් මං මේ වගේ බලුවොත් අංක 1 විදිහට මේක දෙනවා. ෆස්ට් ප්ලේස් ඔන්න මෙයා තමයි දිනාගන්නේ. ඊට පස්සේ ටුනා සෑන්ඩ්විච් එක 2. ඊට පස්සේ මේ සෙට් එකම එකම 3. ඒකේ කියන්නේ විදියක් නෑ මට මේ තුනම එක වගේ රසයි. ඉතින් මේකේ ටේස්ට් එක කොහොමද වෙනස්? ඔව් වෙනස්. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මම මේකට තන කියන්නේ රේට් කරන්නේ. බෙවරේජස් දෙක ගත්තොත් දෙකම හොඳයි. දෙකම හොඳයි. මේක හොඳයි රස්නේ වෙලාවට බොන්න වලට.
අරකත් ඒ වගේම තමයි ඉතින් මේක ගොඩක් මේක රිෆ්‍රෙෂින් ගොඩක් පුර කඩාගෙන යනවනේ අර ඒක කූල් වෙලා ඉන්නවා පහ වෙලාවට බොන්න පුළුවන් වලට ඉතින් ඔක්කොම තමයි අපි බ්ලොග් එක මෙතන ඉවර කරමු. ඔව්නේ ඉවර කරමු. ඉතින් අපි ටිකක් මේ දවස්වල බිසි කොහෙවත් ගියේ නෑ. මොකද මටත් වැඩ අවුරුද්දාව අපි කර්මස් වලට ගිහුවා. ඉතින් ඉස්සරහට තව අපි මොන හරි ඔයාලට ගේන්න බලන්න. ඒ කියන්නේ vlog එකක් අපි කොහරි ගියොත් හරි මොකක් හරි ගන්න හිතාගෙන තියෙනවා. ඉන්නවා අපිට දැන් 3-4ක් යන්න තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉර වෙලා ඉන්නවා. පුළුවන් තරම් ඉක්මනට අපි ආයෙත් හොටෙල් වගේක් අරන් එනවා. අනිවාර්යෙන් අරන් එන්නම්. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. ඉතින් එහෙනම් ඉතින් අපි මෙතනින් නතර වෙනවා. දැන් අපි ටික කාලා එහෙම යන්න හදන්නේ. දැන් වෙලාවට හවස් වුණා. ඔයාලත් මීගමුවේ පැත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම මේ රෙස්ටොරන්ට් එකට එන්න. highly recommend කරන්න පුළුවන් සුපිරිම place එකක්. දහසේ කාලෙන්න පුළුවන්. මේ අනික මෙතන VIP room එකක් වෙනම තියෙනවා. ඉතින් නිදහසේ ඉඳලා රස කෑම සෙට් එකක් try කරලා තව ෆොටෝස් ටිකක් එහෙම අරගෙන ඔයගලන්ට එන්ජොයි කරලා යන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් විදිහට ඔන්න මේ කැෆේ එක අපි ඔයගලන්ට highly recommend කරනවා. අනිත් එක පාරේ අයිනමයි තියෙන්නේ. අර ලේසියෙන් වලට හොයාගන්න පුළුවන්. පාකින් තියෙනවා බය වෙන දෙයක් නැහැ. අපි දැනගන්න කියලා දෙන්නේ නේ. ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. ඉතින් කොහොම තමයි. ඔව්. එහෙනම් ඉතින් අපි ආයි අලුත් ලස්සන vlog එකක් අරන් යනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye bye.